සිනමාව කියන්නේ විනෝදය විතරක්ම නෙමෙයි. සමහර චිත්‍රපට අපිට හිතන්න, කම්පා වෙන්න සහ මිනිස් හිතේ අඳුරු පැත්ත පෙන්වලා දෙනවා. අද අපි කතා කරන්න යන්නේත් ඒ වගේම සංවේදී මූවි එකක් ගැන. ඔයා දැන් නරඹන්නේ SKD Movies YouTube channel එක. අද review එක A Girl in the Basement කියන සංවේදී තේමාවක් අරගෙන එන චිත්‍රපටයක් ගැන. රිවිව් එක පටන් ගන්න කලින් ඔයා තවම SKD Movies YouTube channel එක subscribe කරලා නැත්නම් අපිට සපෝට් එකක් විදිහට subscribe කරලා දෙන්න. ඒත් එක්කම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. චිත්‍රපටය ආරම්භ වෙන්නේ සේරා කියන ගැහැණු ළමයෙකු සමගයි. සේරට එයාගේ යාළුවෙකුගේ ගෙදර තියෙන පාටි එකකට යන්න ඕන වෙනවා. ඒත් එයාගේ තාත්තා ඩොන් ඒකට අවසර දෙන්නේ නැහැ. ඒ වෙලාවේ සේරා එයාගේ අම්මගෙන් අහනවා අම්මේ ඔයා මට පාටි එකට යන්න කිව්ව නේද කියලා. ඒකට එයාගේ අම්මා කියන්නේ කමක් නැහැදුව. අද නැතුව වෙන දවසක ඔයා ගිහින් එන්න කියලා. මේ කතාව සේරට ගොඩක් කේන්ති යනවා. එයා කේන්තියෙන්ම එයාගේ කාමරයට යනවා. ඒත් එක්කම සේරගේ වැඩිමල් සහෝදරියක් පෙන්නනවා. කොහොම හරි පවුලේ අයට කිසිම දෙයක් කියන්නේ නැතිව සේරයාගේ හොඳම මිතුරා ක්‍රිස්ටෝෆර් එක්ක ඒ පාටි එකට යන තීරණය කරනවා. ඊට පස්සේ සේරගේ අම්මා සේරගේ රූම් එකට ගියාම සේරා එතන නැති නිසා ගොඩක් බය වෙනවා. සේරගේ අම්මා ඉක්මනට ඩොන්ට කියනවා. ඒ ගහපු ගමන් ඩොන් ගොඩාක් කේන්ති ගන්නවා. ඊට පස්සේ දවසේ උදේ සේරා ගෙදර එනවා. ඩොන් එයාට හොඳටම බනිනවා. එයාලා අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. සේරාගේ රූම් එකට යනවා. ඊට පස්සේ අම්මයි දුවල තුන්දෙනා එකට කතා කර කර ඉන්නකොට සේරා කියනවා තව මාස 3කින් මට වයස අවුරුදු 18ක් වෙනවා. මගේ පොඩි කාලේ ඉඳලා ඉන්න යාළුවෙක් ඉන්නවා. මම එයාලා ගෙදර ගිහින් එයාත් එක්ක සතුටින් ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ කියලා. මේ දේවල් ඩොන් පිටතින් ඉඳන් අහගෙන ඉන්නේ. මේ වෙලාවෙම එයා බිම්මහලේ තියෙන රහස් කාමරයකට ගිහින් ඒක ඕපන් කරනවා. එයා සේරට අවුරුදු 18 වෙන දවස වෙනකල් ඉවසලා ඉන්න තීරණය කරනවා. මාස 3කට පස්සේ සේරා ක්‍රිස්ටෝෆර් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ සේරගේ නංගි ගෙදරින් එළියට ගිහිල්ලා අම්මත් මාකට් එකට ගිහිල්ලා. දැන් ගෙදර ඉන්නේ සේරා සහ ඩොන් විතරයි. ඩොන් සේරා ළඟට ගිහින් කියනවා පහළ මහලට පෙට්ටියක් ගෙනියන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ දෙන්නම පෙට්ටිය බිම්මහලට අරගෙන යනවා. ඒ වෙලාවේ ඩොන් රහස් කාමරයේ දොර විවෘත කරනවා. ඒක දැකලා සේරා ගොඩක් බය වෙනවා. ඊළඟට ඩොන් සේරාගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා එයා වේ කාමරය ඇතුළට එක්කගෙන ගිහිල්ලා දොර වහලා ලොක් කරලා එතනින් යන්න යනවා. සේරා හයියෙන් කෑ ගහනවා. ඒ ඩොන්ට ඒ ගැන කිසිම අනුකම්පාවක් නැහැ. එයා සේරාට අහුම්කම් දෙන්නෙත් නැහැ. පස්සේ සේරා එයාගේ කොණ්ඩ කටුවක් අරගෙන ලොක් එක අරින්න උත්සාහ කරනවා. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒ අතර ලයිට් ඔෆ් වෙලා ඔන් වෙනවා. වාතාශ්‍රයද නතර වෙලා යනවා. ඊට පස්සේ සේරා ඒ පෙට්ටිය ඇතුලේ තියෙන දේවල් චෙක් කරනවා. ඒ පෙට්ටියේ එයාට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. මේකෙන් පේනවා ඩොන් මේ හැම දෙයක්ම කලින්ම සැලසුම් කරලා තියෙන්නේ කියලා. සේරා වාතාශ්‍ර කවුළුවෙන් උදව් ඉල්ලනවා. ඒ හඬ ඩොන්ට ඇහෙනවා. ඒ නිසා එයා වාතාශ්‍ර කවුළුවත් සම්පූර්ණයෙන්ම වහලා දානවා. මේ කාමරේ සවුන්ඩ් ප්‍රූෆ් කාමරයක් නිසා දැන් එතනින් කිසිම හඬක් එළියට ඇහෙන්නේ නැහැ. ඒ අතර සේරාගේ අම්මා එයා ගැන දැඩි ලෙස කනස්සල්ලටපත් වෙනවා. පවුලේ අය සේරාව හැමතැනම හොයනවා. ඒ ඩොන් කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්නවා. ඊළඟ දවසේ සේරා ආයෙත් කාමරේ දොර විවෘත කරන්න උත්සාහ කරනවා. ඒත් කලින් දවසේ වගේම ලයිට් ඔෆ් වෙලා ඔන් වෙනවා. ඒ වෙලාවේ ඩොන් එතනට එනවා. සේරා ඔහුව ඉවතට තල්ලු කරලා එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් බිම්මහලේ දොරත් වහලා තියෙනවා එයා දකිනවා. අවසානයේදී ඩොන් ආයෙත් සේරාව ඒ කාමරේට අරගෙන එනවා. එයාට ගොඩක් කේන්ති ගිහින් ඔයා මට අහුම්කම් දුන්නොත් ඉක්මනටම මෙතනින් යන්න දෙනවා කියලා කියනවා. ඒත් සේරාට අහුම්කම් දෙන්නේ නැති නිසා ඩොන්ට ආයෙමත් කේන්ති යනවා. මෙතනදී තමයි ඩොන් සේරව දූෂණය කරන්නේ. මෙතනින් පස්සේ සේරගේ තත්ත්වය බරපතල ලෙස නරක අතට හැරෙන්න පටන් ගන්නවා. සතියකට පස්සේ පොලිසිය සේරා හොයාගෙන විමර්ශනය ආරම්භ කරනවා. ඒ වෙලාවේ ඩොන් කියන්නේ ඒ අපින් ඈත් තුල කොහෙරි ගිහින් ඇති කියලා. සේරගේ අම්මා කියනවා සේරා කේන්තියෙන් දවසක් එහෙම කිව්ව තමයි. ඒත් සේරා කවදාවත් එහෙම දෙයක් කරන්න හිතපු කෙනෙක් නෙමෙයි කියලා. පොලිස් නිලධාරියා කියන්නේ තවත් ටික දවසක් ඉවසලා බලමු. අපිට එයාව හොයාගන්න පුළුවන් වෙයි කියලා. සේරාගේ තාත්තා ඩොන්ගේ මේ අමානුෂික වැඩ ගැන ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. එයා මානසිකව සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ අතරතුර දවසක් ක්‍රිස්ටෝෆර් සේරා හොයාගෙන එයාගේ ගෙදරටම එනවා. ඩොන් ක්‍රිස්ටෝෆර්ට කියනවා සේරා පොඩි කාලේ යාළුවෙක් එක්ක පැනලා ගිහින් කියලා. ඊට පස්සේ දවස් 21ක් ගත වෙනවා. මේ දවස සේරාගේ ජීවිතේ වැදගත්ම දවසක්. එයාට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වෙලා. අද එයාගේ උපන්දිනේ. ඒ වෙලාවේ ඩොන් කේක් එකක් සහ ඉටිපන්දම් අරගෙන සේරා ළඟට එනවා. එයා සේරාට ඉටිපන්දම් නිවන්න කියනවා. සේරා මුකුත් කියන්නේ නැතුව ඉටිපන්දම නිවනවා.
එයා ඩොන් කියන හැම දෙයක්ම කරනවා. මොකද ඩොන් එයාට කියලා තියෙන්නේ ඔයා මම කියන දේ ඇහුවොත් ඉක්මනින්ම මෙතනින් එළියට යවනවා කියලානේ. ඊළඟට ඩොන් සේරට ඇඳුමක් දෙනවා. ඒකෙන් පස්සේ එයා සේරට කියනවා වාට තියෙන එක ආසාවක් කියන්න. මම ඒක ඉෂ්ට කරලා දෙන්නක් කියලා. සේර කියනවා මට මගේ නිදහස ඕනේ. මට මෙතනින් යන්න ඕනේ. ඒ ඩොන් hina වෙවි කියනවා ඒකට තව වෙලාව තියෙනවා වෙන දෙයක් ඉල්ලන්න කියලා. ඊට පස්සේ සේර කියනවා ඔරලෝසුවකුයි ටීවී එකකුයි ඕනේ කියලා. ඩොන් ආයමත් සේරව රේප් කරනවා. ඊළඟ දවසේ ඩොන් ඇයට ටීවී එකකුයි ඔරලෝසුවකුයි ගෙනත් දෙනවා. ඒ අතර සේරා යකඩ තාඩුවකින් ආයුධයක් හදනවා. සේරා ඩොන්ට එයා ළඟට එන්න කියනවා. ඒත් ඩොන්ට සේරගේ අරමුණ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එයා සේරට ගොඩක් පහර දෙනවා. සේරගේ අතත් පාගනවා. මේ විදිහට අවුරුද්දක් ගෙවිලා යනවා. ඒත් එක්කම සේරා ගැප්ගෙන ඉන්නව පෙන්නනවා. ඊට පස්සේ දරු ප්‍රසූතිය ආරම්භ වෙලා ගැහණු දරුවෙක් ඉපදෙනවා. ඒත් ඒ දරුවා දැකලා ඩොන් සතුටු වෙන්නේ නැහැ. මේ අතර අවුරුදු 4ක් ගෙවිලා යනවා. සේරාගේ අම්මා එයාගේ දුව ගැන තාවමත් දුකින් ඉන්නේ. ඊළඟට සේරා ආයමත් ප්‍රෙග්නන්ට් වෙනවා. ඩොන් එයාගේ බිරිඳට කියනවා මට ජොබ් එකේ උසස් වීමක් ලැබුණා කියලා. ඒත් සේරාගේ අම්මා කියනවා අපි රහස් පරීක්ෂකේ බඳව ගමු. අපිට සේරව ඉක්මනට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඩොන් ඒ කතාවට තරහ ගිහින් එතනින් යන්න යනවා. අනෙක් පැත්තෙන් සේරා සහ එයාගේ කුඩා දියණිය ටීවී එක බලමින් කාලය ගත කරනවා. මොකද ඒ හිරගත ජීවිතේ ඔහුගේ කම්මැලිකම නැති කරගන්න තියෙන එකම දේ එකයි. දින කිහිපයකට පස්සේ සේරා නැවතත් දරුවෙකු බිහි කරනවා. එක දවසක් සේරාගේ දුව අසනීප වෙලා අමාරු වෙනවා. ඇයට උණ හැදිලා තියෙන්නේ. ඩොන් බෙහෙත් ගෙනත් දෙනවා. එදත් ඩොන් සහ සේරා අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ක්‍රිස්ටෝෆර් ආයෙමත් දවසක සේරාගේ ගෙදරට එනවා. සේරා ගැන අහන්න. එයාට එතනදී සේරාගේ නංගි හමු වෙනවා. ක්‍රිස්ටෝෆර් ඩොන් එයාට කියපු කතාව ඇයට කියනවා. ඔයාගේ තාත්තත් කිව්වා සේරා පොඩි කාලේ යාළුවෙක් එක්ක පැනලා ගියා කියලා. ඒත් සේරාගේ නංගිට මේ කතාව ගැන සැකයක් ඇති වෙනවා. එයා කියනවා මට හිතෙන්නේ තාත්තා සේරාව කොහේ හරි හංගගෙන ඉන්නවත් දන්නේ නැහැ කියලා. ඒ අතර සේරා තුන්වන වරටත් ගැප් ගන්නවා. ඩොන් සහ එයාගේ බිරිඳ අතර සේරා ගැන ලොකු කතාවක් ඇති වෙනවා. එතනදී සේරාගේ සහෝදරිය කියනවා ඔයා හැම වෙලාවෙම සේරා එක්ක කේන්තියෙන් ඉන්නේ ඇයි කියලා. ඒකට කේන්තියෙන් සේරාගේ අම්මා එතනින් එළියට යන්න යනවා. ඩොන් එයාගේ පස්සෙන්ම යනවා එයාව සනසන්න. ඒ වෙලාවේ බිම්මහලේ යතුරු ඩොන්ගේ සාක්කුවෙන් වැටෙනවා. සේරාගේ නංගියේ යතුරු අරගෙන හොරාටම බිම්මහලට යනවා. එතනදී එයාට ගොඩක් බඩු මුට්ටු තියෙනවා පේනවා. එයා හිතනවා මෙච්චර බඩු මෙතන ඇයි? ඒ මොහොතේම ඩොන් එතනට එනවා. සේරාගේ නංගිව එතනින් එළියට යවනවා. මේ අතර සේරාගේ තුන්වෙනි දරුවා උපදිනවා. එයා පිරිමි ළමයෙක්. සේරා ඩොන්ට කියනවා මේ දරුවා එළියට ගන්න. මගේ අම්මට ගෙනහෙන් දෙන්න. මේක අහපු ඩොන්ට හොඳ අදහසක් එනවා. එයා රහසින්ම දරුවා ගෙදරින් පිටත තබනවා. දරුවගේ අඬන සද්ද ඇහෙනවත් එක්ක සේරාගේ අම්මා එළියට එනවා. එතනදී එයාට දරුවත් එක්ක කඩදාසියක ලියලා තියෙන සටහනක් හමු වෙනවා. ඒක ලියලා තියෙන්නේ අම්මේ මම සේරා. මේ මගේ දරුවා. මට එයාව හදාගන්න බෑ. මොකද මගේ ආර්ථික තත්ත්වය එච්චර හොඳ මදි. ඒක නිසා ඔයා මේ දරුවා බලා ගන්න. සේරාගේ අම්මා දරුවා අරගෙන ඇතුළට යනවා දරුවව හදාගන්න. ඒ අතර ඩොන්ට තවත් සටහනක් හමු වෙනවා. ඒකේ ලියලා තියෙන්නේ අම්මේ තාත්තා මාව බිම්මහලේ හිර කරගෙන ඉන්නේ. මේක දැකලා ඩොන්ට ගොඩක් කේන්ති යනවා. එයා පහලට ගිහින් ආයිත් සේරට දඩුවම් කරනවා. වසර කිහිපයකට පසු අපිට පෙන්නනවා සේරගේ පුතා සහ දියණිය දැන් ලොකු වෙලා. එක දවසක් ඩොන් සේරගේ දුවගේ දිහා නරක අපිරිසිදු බැල්මක් බලනවා. ඒ වෙලාවේ සේරා ඩොන්ගේ නපුරු අභිප්‍රායන් හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. ඩොන් එයාගේම දුව දිහා නපුරු බැල්මකින් බලන බව සේරා දැනගෙන ඉන්නේ. ඒ නිසාම එයා එයාගේ දුව ගැන ගොඩක් කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. මොකද දුවට කලින්ම ආඝාතයක් වැළඳිලා තිබුණ නිසා. දවසක් සේරා සිවිලිමෙන් ජලය ගලාගෙන එනවා දකිනවා. එකින් එයාට හිතෙනවා උඩ හිස්බිමක් තියෙන්න ඇති කියලා. මෙතන සිදුරක් හදාගන්න පුළුවන් නම් කාගෙන් හරි උදව් වෙල්ලන්න පුළුවන් කියලා සේරා හිතෙනවා. ඊට පස්සේ එයා සිවිලිම කඩලා සිදුරක් හදනවා. රෑ ඒ සිදුරෙන් එළියට ටෝච් එකක් ගහලා එළියට යවනවා. උදව් වෙල්ලන්න. එක මිනිහෙක් දකිනවා. ඒ තවාසනාවකට එයා උදව් කරනවා වෙනුවට ඒ ගැන ඩොන්ට කියනවා. ඔයාගේ බිම්මහලේ සිදුරකින් එළියක් එනවා කියලා. මේ කහපු ඩොන්ට කුටක් කේන්ති යනවා. එයා පහලට ගිහින් සේරට අමානුෂික ලෙස පහර දෙනවා. ඒ පහර දීමෙන් සේරගේ ලැබෙන්න ඉන්න දියණිය මිය යනවා. ඩොන්නේ මියගිය දරුවව හොරාටම භූමි දානය කරනවා. මේ සිදුවීමෙන් පස්සේ සේරගේ පුතා සහ දියණිය ගොඩක් දුක් වෙනවා. සේරා ඩොන්ගෙන් ඇගේ පුතා ගැන අහනවා. එතකොට ඩොන් කියනවා එයා වාගේ අම්මට දුන්නා කියලා. ඊට පස්සේ ඩොන් කියනවා ඊළඟ දවසේ එයා ක්‍රීඩා තරඟයකට ක්‍රීඩා කරන්න යනවා කියලා. ඒ වෙලාවේ සේරගේ පුතා අහනවා මටත් එළියට ගිහින් සෙල්ලම් කරන්න පුළුවන්ද? අපි කවදද එළියට යන්නේ කියලා. ඒකට ඩොන් කියනවා
ඔයාගේ අම්මගේ හැසිරීම හොඳ වුණාම මම ඔයාව එළියට ගන්නවා කියලා. මේක අහලා සේරා ඩොන්ගෙන් එයාගේ ළමයි වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඩොන් එළියට ගියාම ළමයි දෙන්නම සේරාට කේන්තියෙන් කෑ ගහනවා. අපි මොනවාද කරේ? ඔය අයියාගෙන් සමාව ඉල්ලන්නේ කියලා. සේරා කියනවා මට ඕනේ ඔයාලව ආරක්ෂා කරන්න. සේරා ගොඩක් දුකින් ඉන්නවා. එයාට ක්‍රිස්ටෝෆර් මතක් වෙනවා. මොකද මෙහෙට එන්න කලින් එයා ක්‍රිස්ටෝෆර් එක ගොඩ කාලයක් සතුටින් ගත කරලා තිබුණා. පස්සේ ළමයි දෙන්නම සේරාගෙන් සමාව ඉල්ලනවා. එතකොට සේරා ඩොන් ගැන සම්පූර්ණ ඇත්ත තම ළමයිට කියනවා. මේක අහලා ළමයි දෙන්නම බය වෙලා කම්පාවටපත් වෙනවා. ඒ බයවීමට සේරාගේ දුවට ආයෙමත් ආඝාතයක් හැදෙනවා. ඩොන් දැනගන්නවා මේකුණේ සේරා යාට ඇත්ත කියපු නිසා කියලා. ඒකට කේන්ති ගිහින් සේරාට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් සේරාගේ පුතා ඩොන්ගේ පහර දීම නවත්තනවා. දඩුවමක් විදිහට ඩොන් එළියට ගිහින් බිම් මහලේ ලයිට් ඔෆ් කරනවා. දවස් කීපයකට පස්සේ ඩොන්ට රැකියාව අහිමි වෙලා. එයාගේ ඉතුරු මුදල් සම්පූර්ණයෙන්ම ඉවර වෙන ගමන් තියෙන්නේ. ඒ නිසා ඩොන්ගේ බිරිඳ අහනවා ඔයාගේ බැංකුවේ ඉතුරු කරපු සල්ලි වලට මොකද උනේ කියලා. ඒ අතර සේරා හුලං කවුලුවත් කඩලා දානවා. ඒ එක්කම බැංකුවෙන් ඩොන්ට නිවසින් ඉවත් වෙන්න කියලා දැනුම් දීමක් ලැබෙනවා. මොකද එයා රක්ෂණ මුදල් ආපසු ගෙවලා නැති නිසා. මේ දෙවලුත් එක්ක ඩොන් සේරා සහ ඇගේ දරුවන් මරලා දාන්න තීරණය කරනවා. මොකද ඔහුට තව දුරටත් මේ සම්පූර්ණ පවුල් දෙකම පාලනය කරන්න බැරි හින්දා. එයා එයාගේ මෝටර් රථයේ දුම හුලං කවුලුව හරහා බිම් මහලට යවනවා. ඒත් ඒ වෙලාවේ සේරා එයාගේ අම්මට හදාගන්න දුන්න පුතා එතනට එනවා. ඒක නිසා ඩොන්ට මෝටර් රථය නතර කරන්න සිද්ධ වෙනවා. වසර ගානකට පස්සේ සේරාගේ දුවට ආයෙමත් බරපතල විදියට අසනීප වෙනවා. සේරා ඩොන්ට මේ ගැන කියනවා. මගේ දුවව වෛද්‍යවරයෙක්ට පෙන්වන්න ඕනේ. මුලින්ම ඩොන් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒත් සේරා ගොඩාක් වෙලා බැකෑපත් වෙනවා. ඩොන් දියණියගේ තත්ත්වය දැකලා එයාව වෛද්‍යවරයෙක්ට පෙන්වීමට කැමති වෙනවා. ඩොන් සේරා සහ දියණිය පමණක් එක්කගෙන එතනින් පිටතට යනවා. පුතා බිම් මහලෙම තියෙනවා. බිම් මහලෙන් එළියට ආපු සේරා එයාගේ ගෙදර දැකලා එයාගේ කලින් ජීවිතය හැමදේම මතක් කරගන්නවා. හොස්පිටල් එකට ගියාට පස්සේ වෛද්‍යවරුන් ගොඩක් අමාරුවෙන් දුවගේ ජීවිතය බේර ගන්නවා. එතන ලේඩි ડોක්ටර් කෙනෙක් සේරාට ෆෝම් එකක් පුරවන්න කියලා කියනවා. ඒත් සේරාට ආපහු ඒ ජීවිතයට යන්න ඕනේ නැහැ. ඒක නිසා එයා ෆෝම් එකට වතුර පෙරලනවා. ඩොන් තවත් ෆෝම් එකක් ගන්න යන වෙලාවේ සේරා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලේඩි ડોක්ටර් ගාවට දුවගෙන යනවා. සේරා ලේඩි ડોක්ටර්ව බදාගෙන කියනවා ප්ලීස් මට හෙල්ප් කරන්න කියලා. ඒ වෙලාවේ සේරා ලොකු අනතුරක ඉන්නවා කියලා දැනගන්නවා. වාසනාවකට වගේ එතන පොලිස් නිලධාරියෙකුත් ඉන්නවා. පොලිසිය ඩොන්ව අත්අඩංගුවට ගන්නවා. ඩොන් ඔක්කොම හෙලි කරනවා. කරපු වැරදි ඔක්කොම පිළිගන්නවා. ඊට පස්සේ සේරාගේ පුතා බිම් මහලෙන් එළියට අරගෙන එනවා. මේ දේ දැකලා සේරාගේ අම්මා ගොඩාක් කම්පාවටපත් වෙනවා. අවසානයේදී ඩොන්ව හිරේට දානවා. සේරා එයාගේ අම්මයි නංගි හමු වෙලා අවුරුදු ගානකට පස්සේ සැබෑ සතුට අත්විඳිනවා. එයාගේ දරුවොත් ගොඩාක් සතුට වෙනවා. ඊට පස්සේ තවමත් විවාහ නොවී ඉන්න ක්‍රිස්ටෝෆර් සේරා හමු වෙන්න එනවා. අවසානයේ සේරා සහ ක්‍රිස්ටෝෆර් ලොකු ගමනකට පිටත් යනවා. චිත්‍රපටය අවසන් වෙන්නේ එයාලගේ අලුත් ජීවිතයට අඩිතාලමක් තියෙන ගමන්. සේරා වගේ අඳුරු ජීවිතයක ඉඳලා නිදහසට යන කතාව ඔයාගේ හිතට ටිකක් හරි වැදලා ගියොත් මේ වගේ හදවතට බලපාන කතා තව තවත් බලන්න කැමති නම් මේ channel එක subscribe කරලා bell icon එක on කරන්න. ඔයාගේ එක subscribe එකත් අපිට ඉදිරියට තවත් හොඳ stories ගේන්න ලොකු ශක්තියක්. එහෙනම් සුබ දවසක්.